කොහොමද ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ගේමින්ගේ YouTube channel එකට. ඉතින් මේ වගේ පළවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් ගැම්මට subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද අපි ඔයගොල්ලන්ට ගෙනාවා Minecraft කියලා සුපිරිම ගේම් එක. මේක සාමාන්‍යයෙන් කොටු සීන් එකක් තමයි තියෙන්නේ. අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඉතරයි කියන්න තියෙන්නේ. එහෙනම් guys අපි ගේම් එක play කරමු. ඉතින් friends මේක ට්‍රික් කරන මොනවද තියෙනවා? මේ වගේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා ගේම් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ඉතින් real Minecraft එක නෙවෙයි. ඒක සල්ලි දීලා ගන්න තියෙන්නේ. මේක craft block කියලා තමයි මේ ගේම් එකේ නම. ඕගොල්ලන්ට මේ description එකේ දාන්න. අනිවාර්යෙන් ගැම්මට subscribe කරලා like කරලා එකතු වෙමු. එහෙනම් friends අපි ගම village එකක් අහුණා. අපි check කරලා බලමු උන්ගේ තියෙනවා. ඇතුලේ wow guys ආමර් තියනවා. ගැම්මක් තමයි friends. ගැම්මට ඒක එකතු කරගමු. ගෙදර පොඩි බලන්නකො. පට්ට හිඟන්නු කියන්නේ. wow ඇඳක් විතරයි තියෙන්නේ. හරිම ලස්සනයි. එහෙනම් friends ඊළඟ ගෙදරට ගිහිල්ලා බලමු. ඒකෙත් නෑ friends. ඕගොල්ලෝ මේ ගේම් එක ගන්න අනිවාර්යෙන් ගන්න. මේක සුපිරිම ගේම් එක. මේ මකුළු දාලා තියෙනව නේද friends? ඒ වගේ පැටලුනොත් තායි ගැලවෙන්න අමාරුයි. කඩුව අරමුට ගෙනිමු. අර සිරාන ගන්න friends. මේකෙත් නෑනේ friends. ලීලා බලමු. නෑ friends මොකුත් නෑ. අද පෝක් කරියක් කන්න පුළුවන් ඌරු ඉන්න. දැන් අපි ඊළඟ ගෙදරට ගිහිල්ලා බලමු. හැරියව බෙල් ගහනවා. මේ ගෙදරත් තියෙනවද friends? nice guys. මේකත් තියෙන පෙට්ටම. පෙරලන් ගන්න පුළුවන්. අල්ල තියෙනවා බනිස් තියෙනවා. wow පොතක් තියෙනවා යන්නට වැඩක් නෑ. එහෙනම් අපි ටක් ගාලා මේ ටික එකතු කරන් යමු friends. ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට ඕන ගේම් එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මේ ගේම් එකේ නමත් description එකේ දාන්න. ඉතින් friends ඊළඟ තව Minecraft වීඩියෝ එකක් දානවා. මේක guys real Minecraft එක නෙවෙයි. ඒක වගේම පට්ටක අම්මලුඩු ගහනවා නේද? අඩු. ඕයි. පගු. උඹට බෑ friends. සිරාට friends කොහමද? ආමරේ දාගමු අපි. නැත්තම් තුවාලේන. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න. එයාගේ පළවෙනි වීඩියෝ එකේ අශ්වයෙකුත් ඉන්නවා. පෙට්ට ගම්වල තමයි guys මේ ජේම්ස් සනමන් තියෙන සමහර වගේ. මුන්න මහිගන සෙට් එක විලේජ් එකේ මෙලව දෙන්නේ. guys ලා ඕගොල්ලන්ට කියන්නේ මට එක දවසක් විලේජ් එකක් ආවම ඒ තනි කරම ජේම්ස් පිරෙන්නම දිනවා ඉතින් මට ඒක වීඩියෝ එකක් දාගන්න බැරි වුණා friends. කාලෙකින් තමයි ඉතින් මේ වීඩියෝ එකක් ගෙනාවේ ඕගොල්ලන්ට. අඩු ශිරාන තාවේ අම්මෝ ගහනවා. වරෙන් බලන්න. හරි ගහපන්. උඹට බෑ. ගහපන්. උඹට ගහලා වැඩකුත් නෑ friends. මට තාත්තල්ලේ ගන්න. ඉතින් friends මගේ ඕගොල්ලන්ට මම පොඩි දෙයක් කියලා දෙන්නම්. ඒක පස්සේ කියලා දෙන්න මට. ශිරාට සුපිරි විලේජ් එක තමයි උනාට මේක දෙන්නේ හිඟන්නට ටික. පූස් පැටි. පේදරින්න පොදද මන්ද. බැටළුවෙක් ඉන්නවා. මස් ටික ගත්තා. friends මේක මස් ගත්තේ නැත්නම් මෙතන ඕගොල්ලන්ට මේක දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙනවා. ඒ මස් අඩු වෙද්දි heart ගන්න අඩු වෙනවා. වම් පැත්තේ කෙළවරේ උඩම තියෙනවා. ඉතින් අපිට අද පුළුවන් වුණොත් අපි nether portal එකක් හදමු. ගැම්මටම. friends තා zombies ලා ඉන්නවා. අඩු තා zombies. friends creative දාලා සුපිරි ගෙදරක හදලා තිබ්බා friends.
ඒ ක්‍රියේටිව් වල තියෙන්නේ. ඔයගොල්ලෝ බලන ඇති එක වට ක්‍රියේටිව් කියන්නේ මොකක්ද කියලා මම ඒකත් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඇතුළේ මොනවද තියෙන්නේ? නිමකක් තියෙන උඩට ගිහලවලු. කුට් නෑ වගේ. මට සිරි සුපිරි ප්ලේස්. නෑ ෆ්‍රෙන්ඩ්ස් වැඩක් නෑ. කුට් නෑ. වීදුරුවක්වත් කුඩු කරලා යන්නේ නේද ෆ්‍රෙන්ඩ්ස්? ශිරාවට මොකක්ද මේ? අපිට අදාළ නෑ. අලගෙඩියක් දාලා කෑමක්වත් හදාගන්න බැරි ඉද්දක් නෑ නේද ෆ්‍රෙන්ඩ්ස්? අපිට ඔක වැඩක් නෑ. පියමු. ඉතින් වීදුරුවක කුඩු කරලා යන් ආපෙගේ. ත වැඩක් නෑනේ ෆ්‍රෙන්ඩ්ස් ආපෙගේ. ආවා කියලා හරි වෙන්නන්න බෑ. ආපු සෙකින්ද අනිවාර්යෙන්ම ෆ්‍රෙන්ඩ්ස් මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් දානවා මගේ ක්‍රියේටිව් ගෙදර ඒක නම් සුපිරිම ගෙදරක් ආයෙත් තට්ටු 5ක් විතර තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මම ඒක වීඩියෝ එකත් ඔයගොල්ලන්ට දාන්නම් විලේජ් එක තමයි නට වැඩක් නැහැ මෙලව දෙයක් නැහැ හිඟන්නු ටිකක් ඉන්නේ මකුළු දැල් ටික කඩලා අපි ගෙදරක් හොයාගමු මේ හිතාට මේ ගෙදරත් වැඩක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් කොම්බි ඵලයක් මට දිනුනේ දන්නේ ඒක දපත්ත පොඩි අටන ඉඩ මදි ඒ සාෆන් කියමු ලොකු ගෙදරක් හොයාගමු අගේවල් තියෙනවා බම් මේ විලේජ් එකේ මේක විතරක් තෝරගන්න ඕනේ හරක් මස් කන්න පුළුවන් පාල් පැලයක් කොටාගෙන ඉමු ෆ්‍රෙන්ඩ්ස් මේක අනිවාර්යෙන්ම ඊළඟට ඔයගොල්ලන්ට ට්‍රික් ගේනවා මේක එක ක්‍රාෆ්ට් අයිටම්ස් ගේනවා ඔයගොල්ලන්ට ඕන දෙයක් කියන්න මම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට කියලා දෙනවා මේක සුපිරිම ගේම් එකක් ගයිස් මේකේ නම ක්‍රාෆ්ට් බ්ලොක් ප්ලේ ස්ටෝර් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් Apple App Store පුළුවන් අඩෝ පව් බං උරා මොනා කරන්නද මම බඩගිනි ඉන්නේ අද පෝක් අයකමු හරිම රසයි ෆ්‍රෙන්ඩ්ස් රෑන අම්මට සිරියන්න සොම්බිලක් වෙනවා මේ වෙලාවට ඒක නිසා අපි ටක් ගාලා නිදාගමු ටක් ගාලා දුවලමු දුස්සිරාන උඩ පැන නිදාගත්තා ෆ්‍රෙන්ඩ්ස් ගුඩ් මෝර්නිං අඩෝ සිරාට සොම්බිලි ඉන්න දුවපොයි ඔයගොල්ලන්ට ඇහෙනවද සද්ද උන්ගේ සද්ද නේන කතයි එන හිටිච්ච කුකුලෙක්යි අඩෝ සිරාට වෙනෝයි දුවමු ෆ්‍රෙන්ඩ්ස් දුවමු සොම්බිලා එනවා අඩෝ දුවපොයි පගු හරි ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට ඉතින් මම දැන් ට්‍රික් එකක් කියලා දෙන්න ඒකේ අන්ලිමිටඩ් ඔක්කොම තියෙනවා බ්ලොක්ස් අනම්මන ඔක්කොම අන්ලිමිටඩ් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට කවන්න අනිවාර්යෙන් ගේම් එක සබ්ස්ක්‍රයිබ් පාරක්වත් දාන්න ඒක වටින දෙයක් එහෙනම් මේ ඔක්කොම අන්ලිමිටඩ් ගන්න යමු විනාඩියක් ඉන්න බෑ හරි දැන් සෙටින්ග්ස් වලට යන්න ඕනේ ඊට පස්සේ මේකේ ක්‍රියේටිව් දානවා ඊට පස්සේ තියෙන එකේ ඩිෆෝල්ට් කියන එකේ ක්‍රියේටිව් දානවා ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මේක ඔයාලට පේනවා ඇති වම් පැත්තේ උඩම හાર્ට් අනම්මන නැහැ ඒ කියන්නේ අන්ලිමිටඩ් පියාඹන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මේ බලන්න පියාඹන්න පුළුවන් මේකේ මේ බ්ලොක්ස් එහෙම ඔක්කොම අන්ලිමිටඩ් අනම්මන ඔක්කොම අන්ලිමිටඩ් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට තට්ටු පහේ ගෙදරක් හදා ගන්න ඕනේ එහෙම පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් අඩෝ ගිනි ගන්න දැක්කනේ මුං එයා ගන්න නෑ ක්‍රියේටිව් දැම්මාම මම ක්‍රියේටිව් දාලා අම්මට වතුර කරන උඩට ගලේ උන්ට ගහමු ඒ මස්ලි ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේ මොකද්ද ක්‍රියේටිව් දාලා ඔයාට ඕන තරම් උසර ගෙදරක් හදා ගන්න පුළුවන් මගේ දැන්ට ගෙදරක් හදලා තියෙන ඒක අතුරුදහන් ඕගොල්ලන්ට මේනවා ඇති ඒක හොයාගන්නවත් නෑ ෆ්‍රෙන්ඩ්ස් තාම මේකේ ඔප්ෂන් එකක් තියෙනවා නෙදර් පෝටල් කියලා ඔප්ෂන් එකනේ ඒක හදාගන්න තියෙන්නේ අපිට එක අයිටම්ස් තියෙනවා ඉතින් සෙටින්ග්ස් වල ඒවා හදාගන්න පුළුවන් මම ඔක්කොම හදාගත්තා මම ඔයාලට ඒකෙත් වීඩියෝ එකක් දාන්නම් සෙටින්ග්ස් වල මේකේ අපි දැන් වෙන වර්ල්ඩ් එකක් ජෙනරේට් කරන්න පුළුවන් වර්ල්ඩ් ඕන තරම් ජෙනරේට් කරන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ඔය පළවෙනි එක තමයි මම දැන් හිටියේ අපි එහෙනම් දෙවෙනි එකට යමු ඒක තමයි මම ගෙදර තිබ්බ ඒක දැන් මිසින් වෙලා ඇති ෆ්‍රෙන්ඩ්ස්
මට මතකයි හිටියෙන්න මේකේ නම වෙනස් කරන්න පුළුවන්. මට මතක විදිහට නම් ඒකේ මගේ හවුස් එක තිබ්බේ නැහැ. අපි ගිහිල්ලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. මේකේ ෆ්‍රෙන්ඩ්ස් මේ මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් ගේන්නම්. මේකේ නෙදර් පෝටල් වර්ග කොහොමද දාන්න මේකේ හදන්න පුළුවන් එක මිනිස්සු අනම්මන ඔක්කොම ටික මම දාන්නම් ෆ්‍රෙන්ඩ්ස්. ඕගොල්ලෝ වීඩියෝ අනිවාර්යෙන් ගැම්මට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම ඕනේ වෙනවා. අඩු සිරාට මේ මොකද්ද? අඩු සිරාට නෙදර් පෝටල් පෙට්ටියක් තියෙනවා. අපි ඕපන් කරලා බලමු. අඩු සිරාට ෆුල් අප්ඩේට් ආමර් අනම්මන ඔක්කොම තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අඩු සිරාට ගෝල්ඩ් ලෙගින්ස් එහෙම තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ බලන්න ෆ්‍රෙන්ඩ්ස් මේකේ ඕගොල්ලන්ට පේනවා ගෝල්ඩ් ආමර් එකේ මේ ගෝල්ඩ් ආමර් එකේ වෙනස. මේකේ මේ අමුතු පාටක්ලා දෙන ෆ්‍රෙන්ඩ්ස් මේ ෆුල් අප්ඩේට් යන අමුතු පාටක්ලා දෙන. මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියලා දෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේක අප්ඩේට් කරන විදිය. අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඊළඟ වීඩියෝ එක අපි ඒක බලමු. අපි දැන් ෆ්‍රෙන්ඩ්ස් ඔබ්සිඩියන් හොයාගන්න ඕනේ. නෙදර් පෝටල් එකක් හදන්න. ෆ්‍රෙන්ඩ්ස් මේ නෙදර් පෝටල් එකක් හදලා ඒක ඇතුළට ගියාම මම එක දවසක් යද්දී මේ අමුතු බ්ලොක් වර්ගයක් තියෙනවා ඒකේ මේ දුර්ලභ බ්ලොක් වර්ගයක්. ඒක මේ හොයාගන්න බෑ මේ ගේම් එකේ න. ඒක මම එදා ෆයින්ඩ් කරගත්තා. ඒක මේ ක්‍රියේට් කරන්න වෙන ගේමක් ගන්න. ඒකට හොඳයිනේ ෆ්‍රෙන්ඩ්ස් මේ ක්‍රියේට් කරන්න සර්වර් දාලා ඒකට ගියාම හරි ෆ්‍රෙන්ඩ්ස්. යංගෝ මේ යංගෝ ඔයගොල්ලන්ට මම නෙදර් පෝටල් එකක් හදන විදිය කියලා දෙන්න. යමුකෝ ෆ්‍රෙන්ඩ්ස්. ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් පාරක් දාගන්න. ඊළඟ වීඩියෝ එක මම පුළුවන් වුණොත් හෙට දාන්නම්. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් පාරක් දාගන්න. බෙල් අයිකන් එක තෝල් දාගෙන ලයික් එකකුත් ගැම්මට දාගෙන යන්න. එහෙනම් අපි ෆ්‍රෙන්ඩ්ස් මෙතන නෙදර් පෝටල් එකක් හදමු නේද? අපිට ඕනේ ඒකට සලාමරෙක් දාගෙන ඉමු. ගෝල්ඩ් එකක් කියන වටිනා ෆ්‍රෙන්ඩ්ස්. කදාගෙන ෂේප් එකේ අපි පොරවක් දාගමු. පොරව දාගන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. පළිය දාගත්ත. අපිට දැන් ඕනේ ෆ්‍රෙන්ඩ්ස් ඔබ්සිඩියන්. ගිනි පෙට්ටියක් ඕනි. ගිනි පෙට්ටියක් කියන්නේ මේකේ අපි ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටියක් නෑ. ගේම් එකේ ගිනි පෙට්ටියක් තියෙනවා. මොකද්ද මන් දන්නේ නැහැ. කොහොම හරි ගිනි තියන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. අපිට ඕනේ ඔබ්සිඩියන් එකක් ගමු. ඊට පස්සේ වෙන මේ ආකාරයට ඔයගොල්ලෝ කොටුවක් ගහ ගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ටිකක් ලොකුවට ගහ ගන්න. ලොබ නැතුව. යටිනුත් ගහගමු. එක සමානව ගහන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. හරිද? නැත්තම් එන්නේ නැහැ. නෑ කොටුව අපි වහගමු. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් යටටම ගිහිල්ලා ගිනි තියන්න ඕනේ. අපි ගිනි පෙට්ටියක් ගමු. ගිනි පෙට්ටිය අරගෙන ඔන්න ඔහොම ගිනි තියන්න. අන්න දැක්කද ෆ්‍රෙන්ඩ්ස්? නෙදර් පෝටල් කියන්නේ මෙන්න මේකට තමයි ෆ්‍රෙන්ඩ්ස්. දන්න කට්ටියත් ඇති. වෙන බහන කකුල තියලා යන්. අම්මෝ තාද්දි බයත් කරනවා. මම මේ සෙකන්ඩ් පාර තමයි ඉතින් try කරන්නේ. අපි ගිහලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. ඔබ සිරාටම අප්ප දාන්න කාගේ ඉන්නේ තියෙන්නේ. ගිහලා බලමු. අප්ප මාරේ. ඔබ සිරාට ඕයි. ගිහලා බලමු. මෙතන අනිවාර්යෙන් තියෙන්න ඕනේ නිල් පාට ගින්දර පතන බ්ලොක් වර්ගේ. ඒක හරිම දුර්ලභයි. ඒක හොයාගන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. හදන්න නම් පුළුවන්. පට්ට ගේමක් ගන්න ඕනේ. ඒක හොයාගන්න try කරලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. ඒකේ මුං මොන පෙන්නන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් මට. හොයි. අනිවාර්යෙන් මෙස්සෙල් ගේමින් චුට්ටක් කියලා channel එකක් තියෙනවා. ඒකත් subscribe පාරක් දාගෙන ඉන්න මගේ යාළුවෝ. බෑග දෙරින් එකම මගේ යාළුවා. ෆ්‍රෙන්ඩ්ස් අපි ගිහිල්ලා බලමු. අම්මට සිරි. මුන්ට තමයි ෆ්‍රෙන්ඩ්ස් ඌරු මිනිස්සු කියන්නේ. ඌරු සොම්බි මිනිස්සු. හරියම දුවි. එළියදී. මේ මුන්ට ගන්න. මුන්ගේ ගාල් මේ එක්ස්චේන්ජ් කරලා පුළුවන් නම් මොනවා නේද වැඩන්නේ මං ගා ඔක්කොම අන්ලිමිටඩ් තියෙනවා ක්‍රියේටිව් දැන් මම. සර්වයිවල් වල නම් මුන් එක ගහන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මුන් දුවන්නේ මුන් ළඟට එන ක්‍රියේටිව්. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා බලන්න සහන් කරන විදිහට
මම මේ හොයන්නේ ෆ්‍රෙන්ඩ්ස් නිල් පාට ගින්දර අම්මට ඩුවිලි ගත්තනේ අඩෝ ආයි මම මේ හොයන්නේ ෆ්‍රෙන්ඩ්ස් නිල් පාට ගින්දර තියෙන තැන මෙතන නෑ වගේ අඩෝ ආයි ගිලි ගත්තා අඩෝ වෙලා අනේ බන්දින්නේ අඩෝ සිරාට ෆ්‍රෙන්ඩ්ස් නිල් පාට ගින්දර තියෙන තැන තියෙනවා ඕගොල්ලන්ට පේනද මේ දුඹුරු පාට බ්ලොක් වර්ගේ ඒක ගැම්මටම අපිට ගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් කේටුත් අර නෙමෙයි සොයිවල් දාලා ඕගොල්ලන්ට පේන ගිනි තිබ්බා නිල් පාට ගින්දර පත් වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට මෙයා ගන්න බ්ලොක් වර්ගේ අනිත් අපේ නෙදර් පෝටල් එකේ එහා පැත්තේ තියෙන ලෝකෙට ගෙනියන්න ඕනේ අනිවාර්යයෙන්ම එහෙම සොයිවල් දාන්න ඕනේ මට නම් බෑ ඇත්තටම මට නම් බෑ සොයිවල් දාලා ගන්න අර අනිත් එකට සොයිවල් දාන්න ඕනේ දෙකටම සොයිවල් දාගන්න සොයිවල් ඊපස්සේ ගැම්මට එකතු වෙමු නබන් ෆ්‍රෙන්ඩ්ස් මම කන කෑම නබන් නබත්තයි බලන්න ෆ්‍රෙන්ඩ්ස් ආමාරේ නැත්තම් මම මලා දෙන්නම් අඩේ සිරවට විදින්න මුන් ගහන ඕයි දුවපන් ඕයි බසිරට ඩග්ගල ක්‍රියේටිව් දාගන්න ඕනේ මේ අවස්ථාවේදී දාගෙන සේට් එකේ මාරේ මම කිව්වා ෆ්‍රෙන්ඩ්ස් මේ ගන්න බෑ ආයි ගිහින් එහෙම ගන්නවා ෆ්‍රෙන්ඩ්ස් එන ගේමක් ගන්න ඕනේ මේ කිරිපැල්ල හැම ඉන්නවා ඔයගොල්ලෝ ගන්නද කිරිපැල්ල කියන්නේ අර ඇට කොට්ටු දුන්නත් කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් සොම්බි දෙන්නා ඒක දකින්න හොඳටවත් නෙදෙන්නේ සිරාට උන්ට ගහලා මරමු ඉතියක් ගන්න ආඩෝ එකෙන් යන්නේ මොන්න මොඩ දෙන්න වලාකුළු හදිය කියලා මෙන්න නම නෑනේ ෆ්‍රෙන්ඩ්ස් ඔඩ්ඩෝ සිරාණ කවෙන් ඉන්නේ වතුරු ගහන් වෙනවා මං හිතන්නේ දැන් මං කිව්වේ ඔඩෝ අර කිරිපරේද්ද මෙන්න මුන්න තමයි ෆ්‍රෙන්ඩ්ස් කිරිපරලා කියන්නේ අඩෝ වැදුන්නේ දැන්කෝ මම ඕගොල්ලෝ ළඟට ගිහලා වෙන්නේ අර බ්ලොක් එක කඩලා තිබුණා ගැම්මක් තමයි වෙන්නේ රිපෝට් ගෙන්දර මම බෑ ෆ්‍රෙන්ඩ්ස් ඒ ලෝකේ පුනෙදර් පෝටල් එකෙන් යන්න ෆ්‍රෙන්ඩ්ස් පුනෙදර් පෝටල් එකෙන් ඉන්න දකුණු කකුල කියලා යන්න මෙතන ෆ්‍රෙන්ඩ්ස් අපි එහෙ ගිහලා තා නෙදර් පෝටල් එකක් හදලා බලමු කොහෙටද යන්නේ කියලා මේ ෆ්‍රෙන්ඩ්ස් වර්ල්ඩ් ගොඩක් තියෙනවා ඒක වර්ල්ඩ් එක තමයි අපි දන්නේ තා නෙදර් පෝටල් එකක් හදලා බලමු තා එකට එන්න පුළුවන් දින සාමාන්‍ය ෆ්‍රෙන්ඩ්ස් තා නෙදර් පෝටල් එකක් හදනවා ඒකටම තමයි යන්නේ නේ ලක් එක තිබ්බොත් යන්න පුළුවන් මේකට ඒ වගේ තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් නමුත් ඔන්දර් ටික් එක ඔයගොල්ලෝ ඔක්කොම වීඩියෝ දානවා ඒක තමයි කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ගමනම ඉතින් බලමු දකුණු කකුල තියලා එන්න අපි යන් ෆ්‍රෙන්ඩ්ස් අද්දලා මම තමයි ඔන්න වීලෝ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ආයෙ මතක් කරනවා ඉතින් මේක පිස්සුවක් වෙනවා අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මොකද මේ මගේ පළවෙනි වීඩියෝ එක මයින්ක්‍රාෆ්ට් ඊළඟ PC ගේම් එකක් දානවා අනිවාර්යෙන්ම ගේමින් PC එකේ ඉතින් බලන්න ෆ්‍රෙන්ඩ්ස් වලාකුළු හදින්න අද මේ බ්ලොක් එක ගන්න පොඩු හිරෝට කිරිපරේ ගහමු ඔබටම ගහමු ඉන්න මුන්න තමයි කිරිපරේ කියන්නේ ඇට කොට් එක දුන්නක් අතේ තියන් ඉන්නකෝ සරලවම ඒක හරි ගහමු ෆ්‍රෙන්ඩ්ස් අන්න ඒ අඩු හිරෝට එන්න බෑන්කනේ මුන්ට දුවන්න පුළුවන් සොනික්ටත් වඩා වෙන්නේ නෑ ඔන්න දෙකලා අතර යනවා කන්ටිය සොනික්ටත් වඩා වෙන මොකද මුට වෙනකට එන්න බෑ නේද අතට දානවා කරකල් මට මේ ට්‍රාන්ස්ෆෝම බලයක් තියෙනවා අද සිරාර මම ගින්දරේ බ්ලොක් එක ගන්න දෙනවා දැන් ෆ්‍රෙන්ඩ්ස් පට්ට වගනක ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ අනිවාර්යෙන්ම මම ඊළඟ වීඩියෝ එකක් දානවා ඊළඟ වීඩියෝ එකක් මම දානවා ෆ්‍රෙන්ඩ්ස් එක එකෙන් හදන ඉතින් ඒකේ සරලවම කිව්වොත් දැන් බ්ලොක් වලට පණ දෙන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මම ඔයගොල්ලන්ට අයන් ගොලම්ලා එහෙම ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම දාන මේ වීඩියෝ එක අද පිටකේ අපි නම් ක්‍රියේටිව් දාගමු ටක් ගාලා යන්නටම ගැම්මක් තමයි වලාකුළු හරි දෙන්න අම්මට උඩු අරු ගැස්ට තුනලා තිබ්බ දැක්කද ෆ්‍රෙන්ඩ්ස් ටක් ගාලා ෆ්‍රෙන්ඩ්ස් මෙතන ඉන්න වටම් ආවේ මෙතන නෙදර් පෝටල් එක හදවලු අපි
බලමු ෆ්‍රෙන්ඩ්ස් වෙන්නම ලෝකෙින් මතුවේද කියලා බලමු මේ දකින්න මොකද කියලා මට අඩ ඒ ලෝකෙට ආවා ෂේ අඩන්නේ ෆ්‍රෙන්ඩ්ස් මම කදාස අමුතුවන විදිය තන්නේ කරම ගෝල්ඩ් තියෙන්නේ ඒකේ හැමතැනම නෙවෙයි ගෝල්ඩ් කුට්ටි පිටි තියෙන බිම හැමතැනම නෙවෙයි දැනින්ද රටාවක් තිබ්බේ ෆ්‍රෙන්ඩ්ස් මට ඒක රටාව හොයාගෙන පාස්වර්ඩ් තිබ්බා ඩොකිරි පෙරලා සම්බිල ඔක්කොම ඉන්න මුන් ජම්ප් දිනනවා මෝ එක සමූහයක්ද ගෑන්සි පිටින් බහිලා ඉන්නේ හෙද්දන්න ඔදම පිටියෙන් දාලා මුංග පුපුරමු මේ ගේම් එකේ ඉතින් ගොඩක් ට්‍රික්ස් අරමුණක් තියෙනවා මම ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේකේ නම ගේම්මටම දසරාට කොපි වෙන්නේ වැඩන්නේ ෆ්‍රෙන්ඩ්ස් වංචාකාරයෝ කොපි වෙන්නේ යන්නේ මොන්ට තමයි ඇත්තම නම නෙවෙයි ඉතින් ඒක මම දාපුණා ෆ්‍රෙන්ඩ්ස් මේකේ මීට වඩා හොඳටම ග්‍රැෆික් වැඩි ගේම් එකක් තියෙනවා මේකම තමයි බෙටර් මයින්ක්‍රාෆ්ට් කියලා මට මම ඒක ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒක වීඩියෝත් දාන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඒක ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ මට PC එකට මම ඩවුන්ලෝඩ් කරන වීඩියෝකුත් දාන්නම් ෆ්‍රෙන්ඩ්ස් මම පුත්තම වැඩන්නේ අඩු මම පෝෂන් එකක් ගෙවා ඒවා හොර වැඩ එහෙනම් අපි තියෙන දල් පුපුරමු මේ ගණන් ගන්න විසින් තියෙන බඩ කොහෙන් ආවයිද යකෝ මා ගණන් ගන්න තින්ද පැල්ලා බලන්න දැන් මැරෙන්න ඕනේ මුවන්න ආණ්ඩෝ සිරාට දැක්කනේ ඉතින් මැරලම ගියා ගෑම්මට ඉතින් ගිනි තිබ්බා එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා ඉතින් අනිවාර්යයෙන්ම ගෑම්මටම subscribe කරලා තියාගන්න bell icon එක තෝල් දාලා like එකක් දාගන්න ඉස්සරහට ඕනේ bye